මේ කතාව ටිකක් වෙනස් කතාවක්. මේ පාර අපි හයිකින් එකක් යන තෝරගත්තේ චැරියට් පාත්. එහෙම නැත්නම් පුස්සල්ලාවේ තියෙන රාවණාගේ කරත්ත පාර කියන කන්ද. ඉතින් මේක හරිම සුන්දර ගමනක්. ඒ වගේම තමයි සුන්දර අත්දැකීම් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඔයගලන්ට ගෙනල්ලා තියෙන්නේ ඒ සුන්දරත්වය. Hi guys, දැන් වෙලාව හරියටම 7:45 විතර ඇති. ඉතින් අපි තාමත් රැඳිලා ඉන්නේ බොඩි ලයින් එකේ MS බොඩි ලයින් එකේ ජිම් එක ඇතුලේ. ඉතින් මේ මාසේ මැයි මාසේ තියෙන ලෝම වීකෙන්ඩ් එකට අපි යන්න තීරණය කරලා තියෙනවා පුස්සලා ප්‍රදේශයේ තියෙන චැරියට් පාත් එහෙම නැත්නම් රාවණාගේ කරත්ත පාර කියන කඳු මුදුනට. ඔයගොල්ලෝ අහලා ඇති ශ්‍රී ලංකාවේ තියෙන සීතලම කඳු මුදුන තමයි මේ චැරියට් පාත් එහෙම නැත්නම් රාවණාගේ කරත්ත පාර කියලා කියන්නේ. ඉතින් හරිම ලස්සන, හරිම සුන්දර කඳු මුදුනක්. ඉතින් අපි බොඩි ලයින් එකෙන් රාත්‍රී 9 විතර පිටත් වෙලා කොළඹට ගිහිල්ලා කොළඹින් රෑ 11 විතර බස් එක අරගෙන නුවරට ගිහිල්ලා නුවරින් හරියටම 5:20ට නුවර එළියට යන පළවෙනි බස් එක තියලා ඉතින් ඒකට අපි අනිවාර්යෙන් යන්න ඕනේ. ඒකට ගිහිල්ලා අපි හරියටම 7 වෙනි බහිනවා. කොහෙන්ද? අපි 7 වෙනි බහිනවා පුස්සල්ලාවේ. ඉතින් පුස්සල්ලාවෙන් අපිට ගන්න වෙනවා 7 ඉස්සර පෙරට්ටාසි බස් එක. පෙරට්ටාසි බස් එකේ ගිහිල්ලා හරි සුන්දර මාර්ගයක්. ඉතින් මේ මාර්ගයේ ගිහිල්ලා අපිට යන්න තියෙනවා පෙරට්ටාසි පරණ හොස්පිටල් එකට ආවම. ඉතින් පරණ හොස්පිටල් එක ගාවින් තමයි අපි හයිවේ පටන් ගන්න. ඉතින් අපි පරණ හොස්පිටල් එක ගාවට යනකොට හිටපු දැස 9 විතර වෙයි. ඉතින් ඕගොල්ලෝ රැඳිලා ඉන්න අපිත් එක්ක මේක තමයි අපි යන චාරිකා එහෙම නැත්නම් හයිකින් අතරේ සුන්දරම හයිකින් එක වෙන්නේ. මොකද අපි යන්නේ ලංකාවේ තියෙන සීතලම කඳුමුදුනට. අපිත් එක්ක ලංකාවේ සීතලම කඳුමුදුනේ එකතු වෙන්න කියලා ඔයාලා ඔතන එන්න. කොළඹ යන ගම ඉන්නේ මූණම් බෝධි සැපට මූණ සැප විඳින්න අපේ ඉදිරියේදී 16 Pro එකක් තියාගෙන 7 Pro කැලලකින් තමයි වීඩියෝ කරන්නේ. අපි දැන් හරියටම ඉන්නේ බෝගම්බර බස් ස්ටෑන්ඩ් එකේ. ඕගලන්ට පේනවා ඇති අපි දැන් ඇවිල්ලා ඉන්නේ බෝගම්බර බස් ස්ටෑන්ඩ් එකට පුස්සල්ලා බස් එකක් ගන්න. ගයිස් බස් එකේ කාත්තන්ගුඩි කියලා ගාලා දුන්නාට අපි ආපු බස් එක මේක තමයි. මේක තමයි අර අපි කිව්ව 100 ඉස්සරාව කියලා. මේ දිනේ බස් එක තමයි මහනුවරට ආවේ කාත්තන්ගුඩි බස් එකක්. හැබැයි අපි මේකේ තමයි ආවේ. ඊළඟට අපිට කොළඹින් ගන්න පුළුවන් උණු දේවල් එක බලද්දී අපිට නුවරට ඇවිල්ලත් ගන්න යම් දේවල් ඉතුරුලා තිබුණා. ඒක නිසා අපි නුවර බෝගම්බර බස් ස්ටෑන්ඩ් එකේ තියෙන මෙන්න මේ කඩෙන් මේ දේවල් ගත්තා. ඒත් එක්කම අපි බෝගම්බර බස් ස්ටෑන්ඩ් එකේ තියෙන තේ කඩේකින් තේ එකක් බීලා තේත් එක පිටිත් බිව්වා. ඒ වගේ දෙයක් බීලා අපි යන්න සූදානම් වෙලා ඉන්නේ 5:20 රද්දන නුවර එළිය පුස්සල්ලාව බස් එකට. ඉතින් බස් එක නම් දැන් ඇවිල්ලා තමයි තිබුණේ. පුස්සල්ලාවෙන් පෙරට්ටාසි බස් එකට නැග්ගම මුලින්ම හම්බෙන දෙයක් තමයි පීකොක් කඳුවලල්ල. අපිට ඈතින් පීකොක් කඳුවලල්ල පේනවා. ඉතින් ඒක පහු කරගෙන තමයි අපි පුස්සල්ලාවේ ඉඳන් පෙරට්ටාසි වලට යන්නේ. ඉතින් මේ කඳු තරණය කරගෙන යනකොට අපිට ප්‍රධාන වශයෙන් දකින්න හම්බෙන දෙයක් තමයි තේවතු යායවල්. ඉතින් දමිළ ජනතාව තමයි මේ ගම්මානේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි දළු නෙලීම. ඉතින් අපි දවසක් දෙකක් ඇවිදලා යන්නාවට ඒ ජනතාවට නම් මේක ඊටාම අපහසු කාරණයක්. Hi guys, මේ දින්නේ අපි පෙරට්ටාසි වලට බස් එක දැන් අපි පරණ හොස්පිටල් එක ගාවින් බහලා තින්නේ. ඉස්සරහා කඩේ තියෙනවා. අපිට එතනින් ඉඳන් බස් එක බැලුවා. මේ දින්නේ ආයේ නෑ රාජකීය ගමනක් මේ බස් එකේ ආයේ මේ. සුපිරි බස් එකක්. මම හිතන්නේ දවස් දෙකෙන් දෙකට දුනුකොළ මාරු කරන්න ඕනේ පුරින්ද. අර දුනුකොළේ දාගෙන යන්නේ. ඇත්තටම මේ මාර ගමනක් එක. ඔයගොල්ලෝ දෙන්න වටින ගමනක් එක නේ. මේ දින්නේ පෙරට්ටාසි කඩේ. අපි මේකෙන් කැම ඕඩර් කරා. ඉතින් ඔයගොල්ලොත් චැරියට් පාත් එහෙම නැත්නම් රාවණාගේ කරත්ත පාරේ යන්න එනවා නම් ඔයගොල්ලන්ටත් පුළුවන් පුස්සල්ලාවට ඇවිල්ලා පුස්සල්ලාවෙන් ගන්න ඕනේ ඔයගොල්ලෝ බස් එක තමයි පෙරට්ටාසි බස් එක. පෙරට්ටාසි බස් එක ඇවිල්ලා ඔයගොල්ලෝ මෙතන පරණ හොස්පිටල් එක ගාවින් බහැලා ඔයාලට කැම ගන්න පුළුවන් මේ කඩේ. මේ කඩේට කලින් කෝල් එකක් දීලා අහනම් හරි අපි නම්බර් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ කඩේට එනවා නම් කලින් කෝල් එකක් දීලා. ආයි ගයිස් ඔයගොල්ලොත් චැරියට් පාත් යනවා නම් මෙන්න මෙතෙන් තමයි ඔයගොල්ලන්ට කන්ද නගින පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ අර කියන පරණ හොස්පිටල් එක පැත්ත. මේ බෑලා මෙතෙන් නගින්න තමයි තියෙන්නේ. ගයිස් අපි හයික් එක පටන් ගත්තා. අපි දැන් ඉන්නේ හරියටම පෙරට්ටාසි වල පරණ හොස්පිටල් එක ගාවින් තේවත්ත පටන් ගන්න තැන. තේවත්ත පටන් ගන්න තැන ලොකු කන්දක් තියෙන එකපාරට නගින්න. ඉතින් ඒ ටික නැග්ගට පස්සේ වැලි පාරක් හම්බ වෙනවා ඔයගොල්ලන්ට. ඒ වැලි පාර ගාවින් දකුණු අත පැත්තට තමයි අපි යන්න ඕනේ. ඉතින් හරි ලස්සන ගමනක්. දැනටවත් පේනවා අපිට මීදුම පාලා තියෙනවා. ඉතින් බලමු මේ දවස් ටික නම් වැස්ස කියලා තමයි කියන්නේ. අද වහින එකක් නැහැ කියලා අපි හිතනවා. ඉතින් බලමු
උඩට ගිහිල්ලා කොහොම වෙයිද කියන එක. හලෝ ළමයි දැන් අපි ඉන්නේ හරියටම චැරියට් පාත් වල මැද්දකට වගේ ඇවිල්ලා. ඒ කියන්නේ අපි කිලෝමීටර් දැන් 3ක විතර හයික් එකක් කරා. හැබැයි 3කට වැඩි චැරියට් පාත් වෙනවා නම් පොඩ්ඩක් බලාගෙන ඉන්න. අපි හිතන් හිටියට ආන්ති අඩු බණ්ඩක් කියලා. ටිකක් අමාරු බණ්ඩක්. අමාරු බණ්ඩක් කියන්නේ තනි කෙලින් ගොඩක් දුර නගින්න තියෙනවා. ඒ වගේම තමයි අපි මේ යන දවස ලොන් වීකෙන්ඩ් එකක් නිසා පස්සේ ගොඩක් හයිකින් වලට අපි චැරියට් පාත් වලට ඇවිල්ලා. ඒක නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න. මොකද අපිට ටෙන්ට් එකක් විතර ගහන්න තියෙන්නේ අඩු භූමි ප්‍රදේශයක් පමණයි. ඒක නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපිට නඩ දෙක තුනක්ම හම්බුණා. ඉතින් ඒගොල්ලෝ කිව්වේ උඩ කට්ටිය 30ක් විතර ඉන්නවා කියලා. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු. අපි දැන් ඉන්නේ ඒ ලස්සන වනාන්තරයේ මැද්දේ ඔයගොල්ලන්ට පේනවා කුරු ගස් තියෙනවා දැන්. අපි තව ස්වල්ප වෙලාවකින් ලං වෙනවා චැරියට් පාත් වලට. අපි ඒදී හම්බෙමු. දැන් ඇත්තටම මේ තියෙන්නේ හරියටම අර හෝටල් එකේ නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තියෙනවා සම්මත කුරුගස් ටිකක් වැඩි. උඩකට උඩට තමයි මේ ගස් වලින් හරියට දෙන්නේ. දැන් මේ ගස් කපු කරගෙන යනවා. අපි නවදන් පොතට උඩට වැඩි අපි උඩදී හම්බෙමු. හරිම ලස්සන වටපිටාවක්. හරිම සුන්දරයි. මීදුමෙන් වැහිලා ගිහිල්ලා ඔයගලන්ට පේනවා කොච්චර ලස්සනයිද කියන එක. ඇත්තට මේ සුන්දර වටපිටාව අපවිත්‍ර කරන පිරිසුත් ඉන්නවා. ඉතින් අපිට දැක් ගන්න ලැබුණා shopping cover, topical, tippy tip cover, biscuit packet වගේ, beer bottle, beer tin ඕවා දාලා මේ කැලේ විනාශ කරලා. ඉතින් ඒ දේවල් කරන්න එපා කවදාවත්. ඕගොල්ලොත් මේ වගේ සුන්දර තැනකට එනවා නම් මේ තැන්වල සුන්දරත්වය ආරක්ෂා කරන්න. මොකද මේ දේවල් මතු අනාගතයට සහ මේ ඉන්න සතා සිව්පාවට මේ දේවල් මේ විදිහට පරිහරණය කරන්නට ඊට ප්‍රස්තාව ලබා දෙන්න. නැත්තම් ඒක හරිම අපරාධයක්. හරි දැන් අපි අපේ එන් ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ චැරියට් පාත්. එහෙම නැත්තම් රාවණාගේ කරත්ත පාර කියලා කියනවා. ඉතින් ඔයගලන්ට පේනවා මේ තනිතලා භූමියක්. මේකට තමයි රාවණාගේ කරත්ත පාර කියලා කියන්නේ. ඊටමත් මනරම්, ඊටමත් සුන්දර තැනක්. හැබැයි මේ වගේ සාමාන්‍යයෙන් සෙන්සිටිව් තැන් වලට ඇවිල්ලා තවදවත් ටොපිකොල මේවා බියර් කෑන් මේ දේවල් දාලා යන්න එපා. මේක අපවිත්‍ර වෙලා හරිම අපවිත්‍රයි. ඉතින් මේ වගේ දේවල් කරන්න එපා. ඉස්සරහ එන කට්ටියටත් මේ සුභ සෞන්දර්යය රැකගන්න උදව් කරන්න කියන එක ඉල්ලලා සිටිනවා. නිවෙනතරම් නුඹ නිසාම ආදරෙන් කතරේද සනසලාන අසෙනියෙන් කඳුලල් නැතින් නටුවෙන් හලු හිත කයිරේදුම් වැඩියෙන් නු ඒදැසින්නේ දොයන්නේ මිදී නිවෙනතරම් නුඹ නිසාම ආදරෙන් කතරේද සනසලාන අසෙනියෙන් ඉතින් ඔයගලන්ට දැන් මේ දිස්වන්නේ චැරියට් පාත්. එහෙම නැත්නම් රාවණාගේ කරත්ත පාරේ ලස්සනම කැම්පින් සයිට් එක තමයි අපි මේ විදිහට කැම්ප් එක ලොකේට් කරලා තියෙන්නේ. එතකොට අපිත් එක්ක 5 දෙනෙක් ඇතුලේ කට්ටිය නිදි. අපි ටෙන්ට් එක ගහලා කට්ටිය පොඩ්ඩක් රෙස්ට් කරනවා ඇතුලේ. අපි ඊළඟට කරන්න සූදානම් වෙලා ඉන්නේ
අපිට පල්ලෙන් බත් එකක් කියනවා කියලා කිව්වා බත් හතරක් අපි ඒක නිකන් බලාගෙන ඉන්නවා තාම බඩගිනි හොතටම හැබැයි ෂුවර් නෑ බත් එක එයිද නැද්ද කියන එක පෙරට්ටාසි වල තියෙන කඩින් තමයි කිව්වේ බත් එක වෙනවා කියලා හැබැයි ෂුවර් නෑ ඊට පස්සේ අපි සූදානම් වෙලා ඉන්නවා රැයට පොඩි ෆන්ක්ෂන් එකක් පාටි එකක් දාන්න බියර් එකක් දීලා පොඩි චිල් එකක් දාන්න ඉතින් ඕගලන්ට අර පැත්ත බැලුවොත් පේනවා කොච්චර මීදුමක් මේ වෙලාවේ තියෙනවද කියන එක රෑ වෙනකොට ගොඩක් සීතල වෙන්න පුළුවන් ඇත්තටම මේ හරිම සුන්දර කඳුමුදුනක් වෙනම වයිබ් එකක් ඒක නිසා ඇවිල්ලා බලන්න විනාශ කරන්න නැතුව Hi guys ඉතින් නූල්ස් එක හදන ගමන් තමයි ඉන්නේ අපි අපේ චෙෆ් හැටියට ඉන්නවා කවුද හර්ෂණ ඒ වගේම තමයි දෙවෙනි චෙෆ් හැටියට ඉන්නවා දනුක සහායක හැටියට ඉන්නවා අපේ පුරින්ද ලයිට් සහායක ඒ වගේම තමයි ගීතානුසාරයෙන් අපිට සහාය ලබා දෙන සහ ආලෝකකරණය සුබුන් ඩිජිටල් ආලෝකකරණය සහ ගීත ලබා දෙනවා ආලෝකකරණය සමාවන්න ඔටෝ හබ් ආලෝකකරණය ඔටෝ හබ් පුරින්ද ආලෝකකරණයෙන් සහාය ලබා දෙනවා ඒ වගේම තමයි කැපිටේරියා හර්ෂණ ඩිජිටල් දනුක ඩිජිටල් සුබුන් චීෆ් චෙෆ් සහ සෙකන්ඩ් චෙෆ් මීඩියා කවරේජ් මිලාන් ගිම්හාන් ඉන්නවා ඔබත් එක්ක හරි මේ වෙලාවේ අපි ඉන්නේ චරියට් පාත්තල එහෙම නැත්නම් රාවණාගේ කරත්ත පාරේ අපේ රාත්‍රී ආහාර වේල සකස ගන්න ගමන් ඉතින් ඔයගොල්ලන්ට පේනවා නූල්ස් එකක් අපි හදනවා රාත්‍රී ආහාර විදියට දැන් සෝසස් කපලා දාලා තින්නේ මික්ස් එකට ඒත් එක්කම කඳුළු වෙහි කොටයේ දෙවෙන නෙත් කෙවෙනියේ වේදනානිම වූ සිහිනමාවෙනුබේ සඳවලසෙලයේ good morning guys අපි දැන් චරියට් පාත්තල ඉරෝදාව බලන්න ඇවිල්ලා තියෙන්නේ එතකොට ඇත්තටම මේ කට්ටිය කිව්වට මේක සීතලම කඳුමුදුන කියලා අපි විශ්වාස කරෙත් නෑ ඒක කියන්නේ අපි හිතියා මේ සීතල නැති නිසා ඒක මහා සාමාන්‍ය කඳුමුදුනක් එච්චර ලොකු කේස් එකක් නෑ කියලා හැබැයි පාන්දර 2 වෙනකොට හීතලක් එන්න ගත්තා වායින වෙනකොට බෙඩ්ෂීට් පෙරෝගෙන ආවින්නේ ඉතින් ගල්ලා ඇත්තටම පුදුම අමාරුවක් තමයි උනේ දැන් තමයි ඔන්න ඉර උදාව සිද්ධ වෙන්නේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් කැමරාවෙන් ඉර උදාව කොහොම සිද්ධ වෙන්නේ මේ වෙනවනේ සීතල කොයිතරම්ද කියලා බෙඩ්ෂීට් පෙරෝගෙන අතත් පෙවුලා පිටපත් සීතල කැමරා ස්ටැබිලයිස් තියෙනවනේ හොඳයි මේවා ආයි හදන්න වෙනවා මේ ස්ටික් හායි ගයිස් දැන් අපි ඉන්නේ හරියටම චරියට් පාත්තල ඔයගලන්ට පේනවා කැම්ප් එක ගලවලා කැම්ප් සයිට් එක අපේ වෙන වෙනම තමයි තිබුණේ අපි කැම්ප් සයිට් එක දැන් ගලව ගත්තා එතකොට එතනට view එක මේ විදිහට දැන් නම් මීනුම් බාලා කිසි දෙයක් ඔයගලන්ට පේන්නේ නැහැ ඇත්තටම හරිම සුන්දරයි දැන් ඊට පායලා තියෙන්නේ ඊට පායලා ඔයගලන්ට පේනවා හැබැයි සීතල තාමත් තරම් අඩුවක් දැනෙන්නේ නැහැ අපි දැන් පල්ලෙහාට යන්න තමයි ලෑස්ති වෙන්නේ මොකද අපි පෙරට්ටාසි වලින් යන්න ඕනේ 11ට නේ 11ට පරණ හොස්පිටල් එක ගාමින් බස් එක තියෙනවා ඒකට යන්න තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නේ ඉතින් යන ගමන අතරතුරව අපි සම්බන්ධ වෙමු නැවතත් ප්‍රධාන පාලක මැදිරියේද සුපුන්ට ලබා දෙනවා මේ ඉර හඳ යට හමු වී ආදරයෙන් කතා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතකවත් නෑ මේ ඉර හඳ යට හමු වී